කන්නඩියක් තියෙනවද? මේ පේන්නේ මගේම රූපෙද? වෙන්න බෑ කමසේ වෙනස් නේ. මේ උතන කවුරු හරි ඉන්නවද? ඇයි මොකද? නෑ මම බැලුවේ මම වගේ කෙනෙක් තව කොහොමද මෙතන ඉන්නේ කියලා. මං තමයි ඔබේ මනෝකාය. මොකක්? මනෝකාය? හැබැයි ওই මනෝකාය මං දැකලා තියෙන්නේ මං බීලා ඉන්න වෙලාවට විතරයි එළියට එන්නේ. ඔව් මට හිතුණා බීපු නැති වෙලාවට එළියට එන්නේ කියලා. ඊයේ ඔබ ගෙදර හිටියේ නෑ නේද? නෑ මං හිටියේ ත්‍රිවිල් කාර්යයේ ගෙදරනේ. ඊයේ ඔබේ ගෙදර හිටියේ මම. ඔබ නොදන්න රහසක් ඔබේ මනෝකායයේ හොයාගත්තා. ඒ මොකද්ද? ඩග්ලස් මහත්තයා වහදුනේ යයි කියලා ඊයේ ශ්‍රියලතා පාපොච්චාරණයක් කළා. ඔව් ඒක මම දන්නවා. එයා ඩග්ලස් මහත්තයාගේ විදුරුව අරගෙන ගිහිල්ලා ඒකට මොනවද දැම්මා. මම දැනගත්තා ඒ වහ කියලා. එයාට හොරෙන් මම ඒක විසිකලා. ඒකට එයා කිව්වනේ එයයි ඩග්ලස්ට වහදුනේ කියලා. ඒක හරි. එයා දන්නේ මං විදුරුව විසිකරව බව. මං එයාට ඒකනේ කිව්වෙත් නෑ. එතකොට කවුද ඩග්ලස්ට වහදුන්නේ? මං කොහොමද? මං සියදිකාරෙක්. ෂා අපරාධ. එමුකෝ නෑ මං ගොඩේ අපරාධයක් වෙලා තියෙන්නේ. දුවේ අයියා මේ හරි වැඩේනේ මං දැන් දැක්ක මෙතන මිනිහෙක් යනවා. ඒ මිනිහා හරියටම රොබර්ට් වගේමයි. හරි වැඩේනේ දුවේ. මට මේ හැම මිනිහෙක්ම පේන්නේ රොබර්ට් වගේනේ. මට නම් හිතෙන්නේ මගේ ඇස්වල ලොකු ලෙඩක් තියෙනවා. මේක නම් බලන් ඉන්න හොඳ වැඩක් නෙවෙයි දුවේ. ඉක්මනින්ම මාව හොඳ ඔප්ටිෂන් කෙනෙක් ළඟට ගෙනියන්න. යා මේ එහෙනම් දැන් බල ඉන්න දෙයක් නැහැ. අපි කෙලින්ම පොලිසියට කියලා සියල්ලතාව ඇරෙස්ට් කරමු. කිසිම ගතියක් නැතුව අවසන් වෙච්ච එකම කේස් එක මේක වෙන්නේ. හැබැයි මේ කතාවෙන් කවුරු හරි ටෙලි නාට්‍යයක් එහෙම හැදුවන මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවා කිසිම ගතියක් නැති අවසානයක් තියෙන ටෙලි නාට්‍යයක් කියලා. තාත්තේ ඇයි මේ දුවගෙන ආවේ? අල ජූලියක් නේ. මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නකොට මට රොබොට් හම්බුණානේ. නෑ. රොබොට් අවල මම ඇහුවා තමසේ කවුද කියලා. මම අඳුන් කුඳුන් වෙලා හිටියා. මට හොඳලාට මතක තිබුණා මේ අංජලිය දුව ගෙදරදී කියනවා රොබොට්ගේ මනෝකාය ගෙදරට ඇවිල්ලා ගියා කියලා. ඒක මතක් කළා මම මිනිහට කෙලින්ම මම තමයි තමසේගේ මනෝකාය ඊරේ සියල්ලතා පාපොච්චාරණයක් කළා රොබොට්ට වහදුන්නේ යා කිව්වයි කියලා. මිනිහා කිස්සාස කරන්නේ මිනිහා යාගේ මම මනෝකාය කිව්වා. තාත්තා මොනකටද ඒව කියන්න ගියේ මිනිහට? නෑ මම ඒක කියන්නේ ගියේ එහෙම කිව්වා මිනිහාගේ මොකක්ද තියෙන රියැක්ෂන් එක කියලා දැනගන්න. ඒ මිනිහා විශ්වාස කළා මට කිව්වනේ මේ එයා දැක්කලු ඩග්ලස්ගේ වීදුරුවට ත්‍රියලතා වහ දානවා. පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් මිනිහා තමයි වීදුරුව අරන් දාලා තින්නේ. එතකොට ඩග්ලස් මැරලා තින්නේ ශ්‍රියාලතා දීපු වහවලින් නෙවෙයි. එතකොට ඩග්ලස්ට වහදුන්නේ කවුද? හැබැයි ඒ වුණාට ත්‍රියලතා තාම විශ්වාස කරනවා යාගේ දුන්න වහවලට තමයි ඩග්ලස් මැරුණේ කියලා. මං හිතුවා මේ කේස් එක ඉවර කරලා අදම අපිට මෙහෙන් යන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් බලාගෙන ගියාම අපිට මුලින් ඉඳලා ආපහු පටන් ගන්න වෙලා තියෙන්නේ. අපි කැරකිලා ආපහු මුලටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නෙමෙයි පුතා. රොබොට් කාර්යයට දැන් හොදටම විශ්වාසයි රොබොට් කාර්යයේ මනෝකාය මමයි කියන. ඒකින්ද ඕනෑම වෙලාවක රොබොට් කාර්යය ගෙදරට යන්න මට කිසිම ආබාධයක් නැහැ. දැන් මං කල්පනා කරේ දවස් දෙක තුනක් එහෙ ඉඳලා ගියා නම් හොඳයි කියලා. තාත්තට පිස්සුද තාත්තේ? බැරි වෙලාවත් ওই රොබර්ට් කාර්යයේ ගෙදරදී ওই විග් එක ගැලවුණොත් මනෝකායට හම්බානක කණ්ඩ වෙයි. අනේ තාත්තේ කරුණා කරලා යන්න තාත්තේ ගෙදර. බුදු තාත්තේ කිව්වම අහලා යන්නකෝ තාත්තේ. ඒ කියන්නේ මගේ මනෝකායත් අන්තිම වෙලාවේ මට පිටට ආවේ නැහැ. මම එන්න. Aunty, මෙන්න අංකල් ආවා. යෝසිය ආවා. ඊගේ මිනිස්සයා දැන්ද මේ එන්නේ? හම්බෝ. ආ? හයි. මේ කවදාවත් නැතුව ඉන්නේ තියෙන වගේ මූණේ. ඉන්නේ? ඔව්. ඔව් මේ බස් එකේ උඩ හරි වැඩක් වුණානේ. මොකද? බස් එකේ උඩ බ්‍රේක් පාරක් ගාවා හිටගෙන නේ මිනිහෙක් කියලා දඩාස් ගාලා මගේ මූණේ ඇප්පුණා. මේ මිනිහගේ මූණේ දිත්තේ ඉන්න තමයි. හරි. ඔයාට හොඳටම විශ්වාසද ඔය මූණේ ඇහිලා හැපුණේ පිරිමියෙක් කියලා? මට සැකයි ගෑණියද කියලා. කතා කරනවද ගෑනු කෙනෙක් මේ මෙච්චර ලොකු ඉන්නකම් මූණේ ඉන්නේ තියා ගන්නවද ඔපරේෂන් එකක් කළා හරි අරන් දානවනේ. ඉතින් මොකද ඊයේ ආවේ නැත්තේ?
චන්දන පුතාගෙන් බේරිලක් නැහැ ඉන්න කියලා කොටින්ම කියනවා නම් මාව ලණුකෙන් අල්ල බැඳගත්තේ නැති එක විතරයි. මොකද එච්චර ඕනකම නවත්ත ගන්න තියෙන. එහෙම තමයි ඥාතියෙක් දැක්කම ගුණ යහපත් ළමයෙක් හැසිරෙන්නේ. ඒ ළමයා අපිට ඇත්තටම ආඩම්බරයක්. උන්න කොටින්ම කියනවා. ඉතින් ඉන්නේ කියලා පෙරත්ත කරුවාට මට පුළුවන් බැහැ කියන හිතරක් සුද්ධවන්න. කොටින්ම කියනවා තා දවස් 3-4ක් ඉන්නකොට මම ඒත් ඉන්නවා. හොඳයි වැඩි එහෙම හිටියා. මේ මරණය සියදිවි නසා ගැනීමක්ද නැත්නම් වසදීමක්ද කියලා තීරණය වෙලා නැති නිසා තමයි මේ රක්ෂණ මුදල ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මේක සියදිවි නසා ගැනීමක් කියලා තීරණය කරන්න පුළුවන්. අපට ඕන විදියට තීරණය ගන්න බෑනේ මිස් සුරම්‍ය. අර පොලිසියෙන් මේ පිළිබඳව පරීක්ෂණ කරගෙන යනවානේ. පොලිසිය සාජන් මහත්තයා නම් කිව්වේ ඊට පස්සේ මේ ගැන පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලා. ඒත් උසාවි නියෝගයක් අවශ්‍ය වෙනවා මේ මුදල් අරගන්න. ඉතින් අපිට බැයිද විශේෂ නියෝගයක් ගන්න උසාවියෙන් මේක සියදිවි නසා ගැනීමක් කියලා. එතකොට අපිට කාවවත් සැක නැහැයි කියලා. එහෙම වුණොත් ලැබෙන්නේ රක්ෂිත මුදල විතරයි. ඒ කියන්නේ ලක්ෂ 5යි. වසදීමක් විදියට ඔප්පු වුණොත් ඒ කියන්නේ ඇක්සිඩන්ටල් ඩෙත් එකක්. එහෙම වුණොත් ලැබෙන මුදල වැඩි. ඒ කියන්නේ ලක්ෂ 15ක් 20ක් විතර. එච්චර මුදලක් ගන්න සෑහෙන කාලයක් ඉන්න එපායි. උච්චර කාලයක් ඉන්නකොට තවත් කවුරුවත් මේකට එන්න බැරි නෑ අයිතිවාසිකම් කියාගෙන. එහෙම කරන්න බෑනේ මිස් සුරම්‍ය. මිස්ටර් ඩග්ලස් දෙනිපිටිය විශේෂ පැවරුමක් විදියටයි මේ රක්ෂණ ඔප්පුව හදලා තියෙන්නේ. මේ රක්ෂණ ඔප්පුව මිස්ගේ නමට තමයි හදලා තියෙන්නේ. ඉතින් මිස් ඇරෙන්න වෙන කෙනෙක්ට මේ ඔප්පුවේ මුදල් ගන්න බෑ. ඔය කියන මුදල ඉක්මනින් ලැබෙනවා නම් දුවට හොඳ තැනකින් කටයුත්තක් කරලා දෙන්න ඕක දෑවැද්දක් වශයෙන් තියාගන්න තිබුණා. මේ හිටියා වගේ තව ටිකක් ඉවසමුකෝ. මොන වුණත් මිස්ටර් ඩග්ලස් දෙනිපිටිය මේ සුරම්මට තිබිලා තියෙන ලොකු ආදරයක්. නැත්තම් ඉතින් වෙන කවුරුවක්වත් නැතුව මේ සුරම්මගේ නම මේකට ඇතුල් කරයියේ. ඩග්ලස් මල්ලි බැඳලා හිටියෙත් නෑනේ. අනිත් එක යාට දරුමල්ලෝ හිටියෙත් නෑනේ. එයා ආදරේ කිරුවේ මේ දුවට විතරයි. මම ඉන්ෂුරන්ස් එකක් ගත්තා. මම මැරිච්ච කාලෙක මේ සල්ලි ගන්න කෙනෙක් කවුරුත් නැහැනේ. මම ඒකට දුවව නොමිනේට් කරා. දුවම තියාගන්න මේ ඔක්කොම. අම්මේ බාප්පා මාව නොමිනේට් කළානේ බාප්පාගේ ඉන්ෂුරන්ස් එකට. තාත්තා නැති කිල්ලට බාප්පා පිටුණා මොකද? ඒ ගැන හිතලා තමයි මම ඔක් කළේ. මාත් නැති වෙච්ච දවසක දුව බලන්න කියලා කවුරුත් නැහැනේ. එහෙනම් මම යන්න. හොඳයි මිස්ටර් පෙරේරා. එන්න මිස් දෙනිපිටිය. එන්න කුස්මලතා. මම මේ කුස්මලතාට පණිවිඩයක් යවන්නයි හිටියේ. ඒ මොකද නෝනා? ඔයන් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. දුව පොඩ්ඩක් ඇතුළට යන්න. කුස්මලතා අලුතෙන් හම්බුන මංගල යෝජනා එහෙම නැද්ද? කලින් කසාදේ නෝන මැරිච්ච මහත්තයෙක් ඉන්නවා. සෑහෙන දේපලක් තියෙනවා. ඒ වගේම නෝනා රෙඩිමේඩ් පවුලක්. රෙඩිමේඩ්? ඒ මොකද්ද? ඒ මහත්තයාගේ කලින් විවාහේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අන්න ඒකයි රෙඩිමේඩ් කියලා කිව්වේ. අනේක ඉතින් නෝනාගේ දුවට දරුවෝ හදාගන්නයි කියලා ඉස්පිරිතාල වල දුක් විඳින්න ඕනෙත් නැහනේ. ළමයින්ට කිරිපිටි වලට වියදම් කරන සල්ලිත් ඉතුරුයි. එහෙම එකක් එපා කුසුමලතා. අපේ දුවට හොඳ පවුලකින් ඉලන්දාරියෙක් කතා කරලා දෙන්න. භාග විට අපිට ලක්ෂ 15ක 20ක දෑවැද්දක් වුණත් දුව වෙනුවෙන් දෙන්න පුළුවන්. ඒ හැටි සල්ලි ගොඩක් කොහෙන්ද නෝන්ලාට? දැනට නෑ. නමුත් ලැබෙන්න තියෙනවා.
එහෙනම් ඉතින් නෝනලට ලොතරැයියක් අත ඉදින් තියෙනවද දන්නේ නැහැ. බලාගෙන යනකොට ඒකත් ලොතරැයියක් වගේ තමයි. මේ බුද්ධික. ඔව්. තමුසලා දෙන්නට දැන් රස්සාවක් තියෙනවද? නෑ. මම නම් ඉතින් කලින් පිළිවෙලකට පාරේ සින්දුවක් කියලා ඇක්ටින් සයිඩ් එකක් දාලා සම්තින් එකක් හොයාගත්ත ලොක්කා. දැන් ඉතින් සෙනග නැතින්ද ඒකේ සම්තින් එක ලැබෙන්නේ නැහැ. මොකුත් කරන්නේ නැහැ. දැන් මුකුත් නැහැ. තමුසේ මං මේ දවස්වල නාට්‍ය වල මේකප් දාලා තමයි කීයක් හරි හොයාගත්තේ. ඉතින් මේ දවස්වල නාට්‍ය පෙන්නන්නේ නෑනේ. ඉතින් මොකුත් නෑ මේ දවස්වල නෑ. හොඳයි. තමුසලා දෙන්න බැලුවම පේනවා විශ්වාසවන්ත මිනිස්සු දෙන්නෙක් කියලා. දැන් මේකයි. පොඩි ජොබ් එකක් තියෙනවා. තමුසලා දෙන්න මාත් එක්ක එකතු වුණොත් හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. පිළිවෙලකට ඒ මොකද්ද? මේක විහිළුවක් නෙමෙයි. තමුසේ බීලා තැන් තැන් වල මේක එහෙම කියවනෝ එහෙම නෙමෙයි ආ. වැඩි කන්නේ පයිචපන්. දැන් මං තමුසෙට රුපියල් 10 නෝට්ටු දෙකක් දෙනවා. මාරු කරගෙන තමුසෙලා 500ක් අරගෙන මට 500ක් ගෙනත් දෙන්න. ඉතින් ලොක්කා 10 නෝට්ටු දෙකක් දීලා 500ක් ගන්නවා. 10ක් කොලයක් දුන්නා තමුසේ මට 500ක් ගෙනත් දෙනවා. තමුසෙලා 500ක් ගන්නවා. බජ බුද්ධිය නැද්ද? අයියෝ ලොක්කා 10ක් නෙමෙයි 10000ක් දෙන්නකෝ. මම පටස් ගාලා මාරු කරන් ඉන්නම්කෝ. නෑ එක කඩේකට යන්න පුළුවන් එක සැරයක් විතරයි. පොඩ්ඩක් ඉන්නකො මේක මේ විශ්වාසවන්තව කරන්න ඕන වැඩක්. මං තමුසෙලා දෙන්නට අද 10 කොල දෙකක් දෙන්න. අද මාරු කරගෙන ආපුවාම හෙට දෙක ගන්න දෙන්න. කැමතිද? කැමති. බුද්ධික. ඔව්. මේක බං අර මේක ප්‍රචාර වලා නම් මයු. ඔව්. මේ ලොක්කා දෙයක ඇඩ්වාන්ස් එක වශයෙන් 250 ගන්න වෙයිද? තමුසෙලා මේ හැම එකම විහිළුවට සලකන්න එපා ඉතින්. මොකද්ද මේක? අම්මාවද? ඔව්. අම්මේ. මෙන්න තාත්තා ඇවිල්ලා. මේ පොඩි දෙවන මට වඩා කතාවක් කියනවා කියන්නේ. මොකද මේ අමුතු වෙලා? හදන බියු පාටව පේන්නවත් නැහැ. අද උදේ බස් ස්ටෑන්ඩ් එකේදී මට මගේ මනෝකාය හම්බුණා. මොකක්? මනෝකාය. හදන අරක්කු බියු පාටව පේන්නේ නැහැ. මට නම් පේන්නේ වෙන මොනවද බීලා වගේ. තාත්තා බීපු දවසට තමයි මනෝකාය පෙන්නේ. මම දැන් බීලා දෙන්නේ. ඔයාලට යන්න මට පොඩි කතාවක් තියෙනවා කියන අම්මට. ඊයෝ පාපොච්චාරණයක් කළා මේක ඩග්ලස්ට වහදුන්න ඔයයි කියලා. ඔව්. ඒ මොකද? ඒ දී මම මේ හිටියේ නෑනේ. ඊ මං හිටියේ ත්‍රිවිල් කාර්යයක් විතර. මං මෙහි ආවේ අද උදේනේ. ඔයා මොනවද මේ කියවන්නේ? එතකොට මම මේ ගැන කියලා තියෙන කාගෙත් එකද ඊයරයි? ඊයරා මම මේ හිටියේ නෑ. මේ හිටියේ මගේ මනෝකාය. ඔයා ඔක්කොම විස්තර කියලා දෙන්නේ මගේ මනෝකායට. ඔයාට හොඳටම විශ්වාසද ඒක? නැතු. හැබැයි මම ඔයාට එකක් කියන්නම්. ඔයාට වැඩි ගොඩාක් හොඳයි ඔයාගේ මනෝකාය. ඈ? මම තමයි ඩග්ලස්. මට වාදුන්නේ කවුද කියලා මන් දන්නවා. උඹ තමයි මට වාදුන්නේ. මම තමයි ඩග්ලස්. ඩග්ලස් මහත්තයාගේ හොල්මන. කොහෙද දැක්කේ? මම දැන් වැඩ එල්ලෙනකොට කොරිඩෝ එකේ අර කෙලවරේ ඉඳලා මේ ඩග්ලස් මහත්තයාගේ හොල්මන මාත් එක්ක කතා කළා. මේ මගේ ඇඟ තාමත් ගහනවා. අයිසේ වෙන මොකටද ඔය බය වෙන්න ඇති. විතර ධෛර්යය අරන් යනවා. අනේ මට නම් බෑ තනියෙන් යන්න. කවුද අයිසේ හොල්මන් වලට බය? අපින්නේ හොල්මන්. නෝ යන්න මත් එක්ක. දැන් ගිහලා බලමු. කොහේ දුන් සද්දේ? මෙලෝ සද්දයක් නැහැ. ඉන්නවා බයද තු? මම තමයි ඩග්ලස්. මට වාදුන්නේ උඹලා දෙන්න නේද? කවුද? අර අම්මා මගේ ජීවිතේට බය වුණේ මේ වගේ වගේ ඉන්න. ෂි! බීලා හිටියනම් මේ මොන කේමනක්වත් දෙන්නේ නැහැ. ඔන්න බලන්න නොබී හිටපු එකේ පාකි. එහෙනම් අපි ගිහලා මොන හරි බීලෙමුද? ඔව් බීලා ආයෙම. අම්මෝ එතෙන්ට ඉන්නේ. පිරිසි මාත්‍යා. ඔව් මල් වැඩක් කළා.
මම මේ මං අර පුල් මහත්තයා කොරිඩෝර් එක පැත්තට ආවා. මං කරපේන්නේ මම ඩග්ලස් මහත්තයාගේ හොල්මන වගේ කතා කරා. එයා බය වෙච්ච පාර එයා දිව්වා මේ රොබර්ට් මහත්තයා ගිය ඇතුළට. මොකද රොබර්ට් මහත්තයා වීරයෙක් වගේ එළියට ආවා. මං ආයෙත් ඩග්ලස් මහත්තයා වගේ කතා කරාම එයා ආයෙ බය වෙලා ඒ දෙන්නම දැන් බොන්න ගියා. ඔව් චන්දන මිනිහා බය කාන්න එපා. අන්තිමට මිනිහා කාමරෙත් දාලා එයි යන්න. හැබැයි ඒකෙන් මේකෙන් රොබර්ට් කාර්යයට ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වෙනවා. නේ? චන්දන රොබර්ට් කාර්යය කීයක් හරි දුන්නත් දැන් අපුල බය කරන්නේ. ඔයගෙන් නෑ. චන්දන ආපෙකත් හොඳයි. ලියුමක් තියෙනවා ගිහින් දෙන්න. මේකට ගිහින් දෙන්න. ඔන්න බලන්න. මෙන්න මේ ආදර හසුනක් අදින පාරක් ගානේ මට මේ කුණු ලෝඩ් එකක් අදින්න වෙනවා. මං හිතන්නේ ගියාත්නේ මම මොකක් හරි ලොකු පාපයක් කරලා තියෙන්නේ නැති මේ හරියට කුණු අදින මිනිහෙකුට කුණු වෙන්න ගැහුවක් දන්නේ නැහැ. හැබැයි සමහරට මේ ආත්මෙදි කුණු වැඩක් කරන් දන්නේ නැහැ. තිට්ඨ ධම්ම වේදිනියේ කර්මයක් විදිහට මේ ආත්මෙ පරිසම්පද. කීර්ති මහත්තයා බුද්ධාගම ගැනත් හොඳ දන්නවනේ. ඒක තමයි. මං හිතන්නේ තිට්ඨ ධම්ම මොකද්ද ඒක වෙන්නේ නැති. මේ මං අර කාලයක් මදුරුව ඇල්ලුවානේ. මදුරුව වෙන්න ඉස්සෙල්ලා කීටෝ ඇල්ලුවානේ. ඒ පාපේ හින්ද වෙන්නේ නැති. එන්න. චන්දන ඔවද චන්දන පොඩ්ඩක් ඉන්න සරෝජා චන්දන මේ කුණු බෑග් එක පල්ලෙහා තියෙන කුණු පාල්සියකින් දානවා මං ගිහින් දාන්නම්. ඒක මගේ ජොබ් එකනේ. Thank you. Welcome. Bye. Good night. නෑ